iPhone කියලා පිළිගන්නවා සිංහල රිව්යු YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන්ම කිරි කොස් මාළුවක් හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් බලමු කොහොමද කිරි කොස් මාළුව හදන්නේ කියලා. මම මේකට ඇටි කරන ලද කොස් මදුළු අරන් තියෙන්නේ. මෙන්න මේ වගේ හීනියට මම ඒ ටික කපා ගන්නවා. ඔයාලා කැමති නම් කොස් මදුළු අතින් ඉරලා ගන්නත් පුළුවන්. ඒ වගේම මම මේකට බීලුණු ගෙඩියක්, සුදුරුණු බිකි කීපයක්, අම්මිරිස් කරල් සහ රම්පෙ ටිකත් මෙන්න මේ වගේ හීනියට කපලා පැත්තකින් තියා ගන්නවා. මම ඇතිරිය ලිපේ තියලා මේකටම තෙල් මේස ඇඳි 4ක් එකතු කරනවා. ඒ ටික රත් වෙන්න ඇරලා අබ සල්පයකුත් එකතු කරලා පොඩි වෙලාවකින් මම කපාගත්ත බීලුණු, සුදුලුණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා සහ කුරුඳු පොතු කීපයකුත් මම මේකට එකතු කරගන්නවා. ඒ ටික රන්වන් පාටට බැදෙනකොට මම මේකට කපාගත්ත කොස් ටිකත් එකතු කරගන්නවා. කොස් ටික එකතු කරලා අපි මුලින්ම මේකට එකතු කරන්නේ දිය කිරි ටික. මම මේකට දිය කිරි ටික එකතු කරගත්තට පස්සේ ඒකටම කහ සහ තුන පහ එකතු කරනවා. මම මේකට මිරිස් එකතු කරන්නේ මගේ චූටි බබා කන්න කැමති නිසා මම මේ කිරි කොස් මාළුව හදන්නේ. ඔයාලා කැමති නම් මිරිස් චූට්ටක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ රසපදමට ලුණු එකතු කරන්න. මම මේකට රසවත් වෙන තව ඔලුවහල් කුඩු ස්වල්පයකුත් මම මේකට එකතු කරගන්නවා. අපි මේ ටික එකතු කරලා හොඳින් තැම්බෙන්න තියන්න ඕනි මද ගින්දරේ. දැන් මගේ කොස් ටික හොඳටම තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා. මිටි කිරි එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරන්න ඕනි. නැත්තම් කිරි ටික කැටි ගහන්න පුළුවන්. කිරි ටික හොඳින් ඉතුරුනාට පස්සේ ලිප වහලා දෙහි බෑයක විතර යුෂ එකතු කරගන්නවා මම මේකට. මම අද කිරි කොස් මාළුවක් හැදුවේ. මගේ පුංචි බබා හරි ආසයි කිරි කොස් මාළුව කන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ කිරි කොස් මාළුවක් හැදුවොත් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුංචි ආදරණීය ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ බලන ඔයාලා තවම අපිව සබස්ක්‍රයිබ් කරලා නැතිනම් අපිව සබස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු.